ඔන්න එහෙනම් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අලුත් පාඩමක් පිළිබඳව වෙනස්ම විදිහකට සාකච්ඡා කරන්න. එහෙනම් ඔක්කොටම කලින් තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් upload කරපු ගාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්න. එහෙනම් වැඩි කතා ඕනේ නැහැ. අපි අද පාඩමට යමු. අද එහෙනම් පාඩමෙන් සාකච්ඡා කරන්න පුතේ විචාරයක් හරියටම සාර්ථක ලකුණකට යන්න ලියාගන්නේ කොහොමද කියන කාරණාව. එහෙනම් අපිට සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොත ගත්තාම හම්බුණා පළවෙනි පාඩම මොකද්ද? සතර කම්මන්ත්‍රණය. සතර කම්මන්ත්‍රණය. පුතේ එහෙනම් මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩමෙන් ඔයාලට විභාගයට විචාරයක් ලියන්න ආවොත් කොහොමද අපි සාර්ථක ලකුණක් ලබා ගන්න විභාගයට මුහුණ දෙන්නේ කියලා අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. විචාරයක් ලියලා ඔයාලට පෙන්නනවා. ඒකින්ද වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඔයාලට විචාරයක් ලියන්නේ හරියටම කොහොමද කියලා අවබෝධයක් ලබා ගන්න නම්. එහෙනම් පුතේ විචාරයක් ලියනවා නම් දෙන මාතෘකාවට අපි එකෙල්ලේම විචාර ලියනවද? නෑ පුතේ. මං කියලා දෙන්නම් විචාරයක් ලියද්දී මොන වගේ ආකෘතියකටද විචාරයක් ලියන්න ඕනේ කියලා. එහෙනම් විචාරය අපි හිතමු ඔයාලට දෙනවා මාතෘකාවක් මහෞෂධ පඬිතුමන් වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට තමන්ගේ උපාය කෞශල්‍ය භාවිතා කරපු ආකාරය පැහැදිලි කරන්න කියලා. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් ආව. කොහොමද විචාරයක් ලියන්නේ? එහෙනම් පුතේ විචාරයක් ලියනවා නම් අපි මුලින්ම පටන් ගන්නවාද මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය මෙසේ පෙන්විය හැකිය කියලා උද්දෘත දාලා ලියනවාද? නෑ. එහෙම ලිව්වොත් ලකුණකට යන්න බෑ. එහෙනම් පුතේ මුලින්ම අපි විචාරයක් ලියනවා නම් අන්නේ විචාරයට මොකද්ද ගන්න ඕනේ? ආරම්භය. එහෙනම් විචාරයක් ලියනවා නම් මුලින්ම ආරම්භයක් ගන්න ඕනේ. එහෙනම් පුතේ ආරම්භයක් ගද්දී ඔයාලට වැදගත් වෙනවා මම අර කලින් වීඩියෝ එකෙන් ඉදිරිපත් කරපු මෙන්න මේ සතර කම්මන්ත්‍රණය කියන පාඩම අන්තර්ගත වෙලා තියෙන ජාතක කතා පොත් වහන්සේ පිළිබඳව යම්කිසි හැඳින්වීමක් කරලා තමයි අපි විචාරයට ආරම්භයක් ගන්න ඕනේ. එහෙනම් අපි දන්නා විචාරයක් ලියනවා මුලින්ම විචාරයට යම්කිසි අලංකාරවත් ආරම්භයක් ගන්න ඕනේ. ඊළඟට පුතේ ආරම්භය අරගෙන ආරම්භය ගොඩක් දුරට ගෙනියන්නේ නැහැ. ඉතා කෙටියෙන් ආරම්භය අවසන් කරලා ඊළඟට ඔයාලා කරන්න ඕනේ දීලා තියෙන මාතෘකාව ඔප්පු කරන්න කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. දැන් අපි හිතමුකෝ මහෞෂධ පඬිතුමා වේදේහ රාජ්‍ය ආරක්ෂා කරන්න තමන්ගේ උපාය භාවිතා කරපු ආකාරය පැහැදිලි කරන්න කියලා ඇවිල්ලා තිබ්බොත් අපි උපාය භාවිතා කරපු ආකාරය පුතේ පැහැදිලි කරන්න ඕනේ කොහොමද? නිදසුන් සමගින්. ඒ කියන්නේ උද්දෘත පාඩම් කරලා එතකොට මේකට ඔයාලට උද්දෘත අනිවාර්යෙන් කටපාඩම් කරන්න ඕනේ. උද්දෘත කටපාඩම් කරලා ඒ උද්දෘත ඇතුළත් කරමින් තමයි දීලා තියෙන මාතෘකාව එහෙනම් තහවුරු කරන්න ඕනේ. එහෙනම් දෙවෙනියට කරන්න ඕනේ ලබා දී ඇති මාතෘකාව නිකම්ම නෙමෙයි නිදසුන් සමග ඉදිරිපත් කරමින් තහවුරු කිරීම. එහෙනම් විචාරයට හොඳ ආරම්භයක් ගන්න ඕනේ. ඊට පස්සේ ආරම්භයෙන් පස්සේ අපි කරන්න ඕනේ ඒ විචාරයේ ලියන්න දීලා තියෙන මාතෘකාව නිකම්ම නෙමෙයි පාඩමෙන් උද්දෘත පාඩම් කරලා ඒ මාතෘකාවට ගැලපෙන උද්දෘත දාලා නිදසුන් ඉදිරිපත් කරමින් ඒ මාතෘකා පුතේ තහවුරු කරන්න ඕනේ. එහෙනම් ආරම්භයක් ගත්තා නිදසුන් ඉදිරිපත් කරමින් මාතෘකාව තහවුරු කරා. මෙහෙම තහවුරු කරගෙන ගිහිල්ලා අවසානයේට මොකද කරන්න ඕනේ? නිකම්ම විචාරය ඉවර කරන්නේ නැතුව ඒ විචාරයට අවසානයක් ලබා දෙන්න ඕනේ.
අවසානය ඔන්න ඔය කියන ආකෘතියට පුතේ අපි විචාරයක් ලිව්වොත් අපිට ඕලෙවල් විභාගයේදී සාර්ථක ලකුණකට යන්න පුළුවන්. ඒකින්ද මෙන්න මේ කියන ආකෘතිය අනුගමනය කරගෙන අපි විචාරයක් ලියන්නේ කොහොමද කියලා එහෙනම් අපි බලමු. මම එහෙනම් ඔයාලට විචාරයක් පෙන්නන්නම්. ඔයාලා ඒක ඒ විදිහටම පාඩම් කළා පුතේ විභාගෙට ලියන්න ඕනේ නෑ. මේ වගේ විචාරයක් පෙන්නන්නේ ඔයාලට එතකොට විචාරයක් ලියන්න ඕනේ මොන වගේද කියලා මෙන්න මේ ඔලු ගෙඩි වලට යන්න තමයි එහෙනම් මම විචාරයක් ලියලා පෙන්නන්නේ. අන්න ඒ විචාරය ඔයාලා හොඳට කියවාගෙන තේරුම් ගන්න කොහොමද අපි එහෙනම් විචාරයක් ලියන්නේ කියලා. අන්න ඒ විචාරයට අනුව ඔයාලත් අලංකාරවත් විදිහට ලස්සන වචන භාවිතා කරමින් මෙන්න මේ ආකෘතියට අනුව එහෙනම් විචාරයක් ලියන්න. එතකොට ඔයාලට සාර්ථක ලකුණක් කරා යන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද විචාරයක් ලියන්නේ කියලා. හරි එහෙනම් ළමයි අපි දන්නවාද සාකච්ඡා කරන්න යන මාතෘකාව තමයි මහෝසද පඬිතුමන් වේදේහ රාජ්‍ය ආරක්ෂා කර ගැනීමට තම උපාය කෞශල්‍ය භාවිතා කරපු ආකාරය පිළිබඳව. එහෙනම් ළමයි ඒ වගේ මාතෘකාවකට ලියන්න නම් මෙන්න මේ වගේ උද්ෘත කිහිපයක් තියෙනවා. මේ උද්ෘත ඔයාලා අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න ඕනේ. බලමු මොනවද උද්ෘත කියලා. ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ එක් කාරණාවක් වුව මැනව අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමී උයනට වැද මගුල් සල්ගස කොළ අතර සැඟවී හුන්න. ඇතුළු නුවර හුන් දිලිඳුන් පිටත් කරවා පිටිනුවර ලැවූසේක. පිටරටින් දනව් වලින් සතර වාසල නියම් ගම් සතරින් වස්ත්‍රාභරණ ධන දානාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්ස වූසේක. සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා පින්වත්නි තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේදැයි නොසිතා මල් ගඳ විලවුන් හා අටලොස්. ආචාරීනී මම බාලයෙමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවදුව. ඔන්න ඔය කියන උද්ෘත කිහිපයක් අපි පාඩම් කරගන්න ඕනේ මේ පාඩමට සාර්ථක විචාරයක් ලියන්න නම්. එහෙනම් මේ උද්ෘත උපයෝගී කරගනිමින් කොහොමද විචාරයක් ලියන්නේ කියලා අපි සාකච්ඡා කරමු. දැන් එතකොට අපි දන්නවා කොහොමද විචාරයක් ලියනවා නම් ඒකට මුලින්ම ආරම්භයක් ගන්න ඕනේ කියලා. බලමු ආරම්භය ගන්නෙ කොහොමද කියලා. කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා කරන ලද ජාතක කතා පොත් වහන්සේ බහුකට්ටු මණ්ඩලයක් විසින් රචිත කෘතියකි. මෙය පාලි ජාතක කතා මූලාශ්‍ර වශයෙන්ගෙන වීරසිංහ ප්‍රතිරාජ ඇමතියාගේ ආරාධනාවෙන් රචනා කරන ලද්දකි. 550 ජාතක කතා පොත වශයෙන් හැඳින්වුවද මෙහි අන්තර්ගත කතා සංඛ්‍යාව 547ක් පමණි. එම ජාතක කතා අතරින් උම්මග්ග ජාතකයේ වනාහි මෙහි එන දීර්ඝතම ජාතක කතාවයි. මේ තුලින් මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය මැනවින් පිළිබිඹු වෙයි. ඒ අනුව එතුමාගේ බුද්ධි මහිමය හා උපාය කෞශල්‍ය වේදේහ රාජ්‍ය ආරක්ෂා කරගත් ආකාරය පිළිබඳව විමසා බැලීමේදී මනා පිළිබිඹු වේ. පහත උදාහරණ අනුව ඒ සාකච්ඡා කළ හැකිය. ඔන්න ඔය කියන විදිහට විචාරයට මුලින්ම ආරම්භයක් අරගෙන ඉන්නවා. ආරම්භයක් අරගෙන තමා නිදසුන් ඉදිරිපත් කරමින් මේ මාතෘකාව අපි තහවුරු කරන්නේ. එහෙනම් ඊළඟට බලමු කොහොමද මාතෘකාවට කරුණු ඉදිරිපත් කරගෙන විචාරයේ ඉදිරියට ලියාගෙන යන්නේ කියලා. එතකොට අපි දැන් විචාරයට ආරම්භයක් ගත්තා. දැන් අපිට තියෙන නිදසුන් ඇසුරින් ඒ ප්‍රකාශය මාතෘකාව තහවුරු කරන්න. පුතේ මෙහෙම තහවුරු කරන්න යද්දී අපිට හම්බුණා මෙතුමාගේ උපායශීලීත්වයේ තියෙන වටිනාමකමක් තමයි මෙතුමා චරපුරුෂයෝ සහ සතුන් යොදාගෙන හිටියා තමන්ගේ රාජ්‍ය ආරක්ෂා කරන්න. මෙතුමා විසින් සිදු කරපු විශාලම උපාය කෞශල්‍යයක් තමා තමන්ගේ රාජ්‍යයට එන ගැටලු කරදර පිළිබඳව සොයා බැලීමට චරපුරුෂ සේවයක් යොදවා තිබීම. මොකද මේ චරපුරුෂ සේවය මගින් තමා මේ සතර කම්මන්ත්‍රණය පරාජය කරන්න එතුමාට පුළුවන් වුණේ. එහෙනම් අපි විචාරය මෙහෙම ලියන්න ආරම්භ කරනවා. තම රාජ්‍ය වූ වේදේහ නුවර ආරක්ෂා කිරීමට කටයුතු කළ මහෝෂධ පඬිතුමා තම රාජ්‍ය ආරක්ෂා කිරීමෙහිලා රාජ්‍යයට පැමිණෙන සතුරු කරදර පිළිබඳව දැන ගැනීම පිණිස චරපුරුෂ සේවාවන් පවා යොදවා තිබිනි.
එම චරපුරුෂ සේවයෙහි මිනිසුන් පමණක් නොව සතුන් පවා සිටීම අතිශය සුවිශේෂී කරුණක් ලෙස පෙන්වා දිය හැකිය. බ්‍රහ්මදත්ත රජු සහ කේවට්ටයා අතර සිදු වූ සතර කම්මන්ත්‍රණය තමා දැනගන්නේ තම උපාය කෞශල්‍යයේ තිබූ වටිනාකමේ ප්‍රතිඵලයක් ලෙස චරපුරුෂ සේවයෙනි. ඒ පිළිබඳව එම කතා වස්තුවේ එන ගිරාපෝතකයාගේ සිදුවීමක් පෙන්වා දිය හැකිය. උද්ෘතය දානවා ගිරා පණ්ඩිතයෝ මේ ක්‍රියාව දැක මේ එක් කාරණාවක් වුව මැනව. අද පණ්ඩිතයන් වහන්සේට කිය යුතු කිසිවක් අසමි උයනට වැද මගුල් සල් ගස කොළ අතර සැඟවී හුන්න යන උද්ෘතය මගින් ඒ මැනවින් පිළිබිඹුවේ. ඊළඟට මේ විදිහට ਵਿਚාරය තවත් ඉදිරියට ගලාගෙන යනවා. බලමු කොහොමද කියලා. උම්මග්ග ජාතකයේ දෙස බැලීමේදී මහෞෂධ පඬිතුමා වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට මහඟු කැපවීමකින් කටයුතු කළේය. සතර කම්මන්ත්‍රණයේ දැනගත් අවස්ථාවේදීම ඇතුළු නුවර සිටි දිලිඳු ජනයා පිටනුවර යවා පිටනුවර සිටි ධනවතුන් ඇතුළු නුවරට ගෙන්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේය. එම ක්‍රියාව දෙස බැලීමේදී ඇතමෙකුට මේ දුප්පතාව බිල්ලට තබා ධනවතා ආරක්ෂා කිරීමට ගත් ක්‍රියාමාර්ගයක් ලෙස හැඟේ. නමුත් මෙහි අරමුණ නම් යුද්ධයකදී සතුරා පහර දෙන්නේ එම රාජධානියේ ධනවත් සහ බලවත් ස්ථාන මූලික කොටගෙනය. එසේ කරනු ලබන්නේ එම රටෙහි ආර්ථිකය විනාශ කිරීමේ අභිප්‍රායනි. එහෙයින් එයට පිළියමක් වශයෙන් මහෞෂධ පඬිතුමා විසින් මේ ක්‍රියාමාර්ගය සිදු කරවීය. උද්ෘතය ඇතුළු නුවර හුන් දිලිඳුන් පිටත් කරවා පිටිනුවර ලැවූසේක. පිටි රටින් දනව් වලින් සතර වාසල නියම් ගන් සතරින් වස්ත්‍රාභරණ ධන ධාන්‍යාදීන් සමෘද්ධ වූ ඉසුරුමතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්සූසේක. මෙය එතුමා විසින් වේදේහ රාජ්‍ය ආරක්ෂා කිරීමට ගත් උපායශීලී ක්‍රියාමාර්ගයකි. තවද එතුමා සතුව තිබූ උපාය කෞශල්‍ය දෙස බැලීමේදී පහත උදාහරණ පෙන්වා දිය හැකිය. අලුත් උදාහරණයක් ගන්න පුළුවන්. බ්‍රහ්මදත්ත රජතුමා වේදේහ රාජ්‍යයට ජලය ධාන්‍ය ආදිය යෑම නතර කිරීමට ගත් අවස්ථාවේදී මහෞෂධ පඬිතුමා තමාගේ උපාය කෞශල්‍ය භාවිතා කරපු ආකාරය පැහැදිලි කරන්න උද්ෘතය සැටරියන් උණ දණ්ඩක් ගෙන්වා බ්‍රහ්මදත්ත රජතුමා වේදේහ රාජ්‍ය යටත් කර ගැනීම උදෙසා සිදු කළා වූ යුද උපක්‍රමයන් වශයෙන් මෙම රාජ්‍යයට පිටතින් ජලය සහ ධාන්‍ය යෑම නවතාලීය. එම අවස්ථාවේ එයින් නොසැලී එම ක්‍රියාමාර්ග බල රහිත කිරීම උදෙසා මහෞෂධ පඬිතුමා සැටරියනක් දිග උණ බටයක් ගෙන්වා දෙකට පලා එයට හිමාලයෙන් ගෙනා මැටි දමා ඇඹුල ඇටයක් සිටුවා එහි වර්ධනය වූ දණ්ඩ පෙන්වීමට කටයුතු කරයි. එයින් මෙතුමා පෙන්නුම් කළේ තම රාජ්‍ය තුළ එතරම් දිග ඇඹුල දණ්ඩක් සෑදීමට තරම් ගැඹුරු විලක් ඇති බවයි. මෙම ක්‍රියාමාර්ගයේ එතුමා සතුව තිබූ උපාය කෞශල්‍ය ප්‍රකට කරවන තවත් එක් අවස්ථාවකි. තවදුරටත් එහෙනම් ਵਿਚාරයේ ඉදිරිපත් කරගෙන යනවා. කොහොමද? තවදුරටත් මෙතුමා සතුව තිබූ උපාය කෞශල්‍ය පිළිබඳව සාකච්ඡා කිරීමේදී පහත නිදසුනට අනුව සාකච්ඡා කළ හැකිය. උද්ෘතය පින්වත්නි, තෙපි හැම සතුරෝ වටලා ගත්තෝ වේදැයි නොසිතා මල් ගඳ විලවුන් හා අටලොස්. බ්‍රහ්මදත්ත රජු ඇතුළු සතුරු සේනාව තම රාජධානිය වැටලූ අවස්ථාවේදී සටන් කරනවා වෙනුවට තම බුද්ධි මහිමය යොදවා කටයුතු කළ ආකාරය ඉහත සඳහන් උද්ෘතය මගින් පැහැදිලි වේ. එහිදී මහෞෂධ පඬිතුමා තම රාජ්‍යයෙහි ජනතාව අමතා ප්‍රකාශ කර සිටින්නේ සතුරු සේනාව තමන් වට කළ සිටි නමුත් ඒ ගැන නොසිතා විනෝද වන ලෙසයි. එම ප්‍රකාශයට අනුව කටයුතු කළ ජනයා දුටු බ්‍රහ්මදත්ත රජතුමා මහත් විස්මයට පත්විය. එම ක්‍රියාව තුළින් සතුරාගේ මානසිකත්වය බිඳ දමයි. එසේ මානසිකත්වය බිඳ දමනු ලබන්නේ මෙතරම් දෙයක් සිදු වී තිබියදී මොවුන් සතුටින් සිටින්නේ කෙසේදැයි සතුරාගේ සිතෙහි සැකේ ඉපදවීමෙනි. මෙම ක්‍රියාව තුළින් සතුරා සමග ගතින් සටන් කරනවා වෙනුවට මනසින් සටන් කොට සතුරා මානසික වශයෙන් පරාජය කරයි. එය එතුමා සතුව තිබූ උපායශීලීත්වයේ සුවිශේෂී ලක්ෂණයකි. එමෙන්ම
වයසින් මහලු කේවට්ට බමුණා මහෝෂධ පඬිතුමාගෙන් වැඳුම් ලබා ධර්ම යුද්ධය ජය ගැනීමට සිතා සිටි අවස්ථාවේ ඔහුට මුහුණ පෑමට සිදු වූයේ නොසිතූ අවස්ථාවකටය. එනම් අෂ්ටවංක මාණික්‍ය දැක ඒ ලබා ගැනීමට පහත් වූ අවස්ථාවේ මහෝෂධ පඬිතුමා කේවට්ට බමුණාගේ බෙල්ලෙන් අල්ලාගෙන බිමට පහත් කර ගනිමින් මෙසේ ප්‍රකාශ කළේය. උද්ෘතය ආචාරිනි මම බාලයෙමි තොපගේ මුණුබුරු තරමට ඇත්තෙමි මා නොවදුව. ඉන් පරාජයට පත් බමුණා ලේ තැවරුණු මුහුණෙන් යුක්තව පලා ගියේය. මෙසේ සිදු වූයේ මහෝෂධ පඬිතුමාගේ උපාය කෞශීලීත්වයේ මහිමය විදහා දක්වමිනි. දැන් අපිට පාඩමට සාර්ථක වශයෙන් නිදසුන් යොදා ගනිමින් අපි විචාරය ලියලා ඉවරයි. එහෙනම් මේ විචාරය ලියලා නිකම්ම මෙහෙම නවත්තන්නේ නැහැ. අපි විචාරය අවසන් කරනවා. කොහොමද අවසානය? ඉහත සඳහන් කරුණු දෙස බැලීමේදී මහෝෂධ පඬිතුමාගේ බුද්ධි මහිමයත් උපාය කෞශල්‍යයත් හේතුවෙන් වේදේහ රාජ්‍ය ආරක්ෂා වූ ආකාරය පිළිබඳව මනාව ප්‍රකට වේ. ඔන්න ඔය විදිහට විභාගයට විචාරයක් ලිව්වොත් ඔයාලට සාර්ථක ලකුණක් ලබා ගන්න පුළුවන්. එහෙනම් මේ විචාරය දිහා බලලා විචාරයක් ලියන්නේ කොහොමද කියලා අවබෝධයක් අරගෙන මේ විචාරයට අනුව ඔයාලා විචාරයක් ගොඩනගාන හොඳ විචාරයක් විභාගයට ඉදිරිපත් කරන්න.